1973 දෙසැම්බර් 3 සමන්තිගේ කේන්දරය තමයි බලන්නේ පරීක්ෂා කරන්නේ වෘශ්චික ලග්නයෙන් ඉපදලා තියෙන්නේ. මේ කේන්ද්‍රීය මිකනාට මේ කාලේ කොහොමද කියලා පරීක්ෂා කරලා බලන්න යන්නේ. එතකොට මේක බලනවා ග්‍රහ ගෝචරය අනුව බලනවා කොහොමද කියලා. සෙනසුරුගේ ඒ රාෂ්ටක අපල වගේ නරක අපල තියනද කියලා බලනවා. ගත වෙන මහ දශාව අනුව කොහොමද කියලා බලනවා. ගත වෙන අතුරු දශාව අනුව මේ කොහොම කාලයක්ද කියලා බලනවා. මේ බලන්නේ විවිධ ක්‍රම වලට එක එක ක්‍රම වලට මේ ගත වෙන කාලේ කොහොමද කියලා තමයි පරීක්ෂා කරන්නේ. එතකොට ඒ බලන හැම විදියෙම නරක කියවෙනවා නම් ඉතාලම නරක කාලයක් කියලා තේරුම් ගන්න ඕන. බලන හැම පැත්තෙම හොඳම නම් කියවෙන්නේ හොඳ කාලයක් කියලා සැලකන්න ඕන. අපි මුලින්ම බලුවොත් මේ කේන්ද්‍ර හිමි කෙනාට මොකද්ද මේ ගත වෙන ගෝචරය කියලා. ඒතර යා උපදිලා තියෙන වෘශ්චික ලග්නයේ වෘශ්චික ලග්නයේ ග්‍රහ ගෝචරය බලපුවාම සෙනසුරු ග්‍රහයා ඉන්නේ මීන රාශියේ. සෙනසුරු ග්‍රහයා මීන රාශියේ ඉන්නවා කියන්නේ දැන් චන්ද්‍රයා ඉන්නේ 10 වෙනි. චන්ද්‍රයා ඉන්නේ කුම්භේ 4 වෙනි. ඒතර චන්ද්‍රයා උප්පත්තියේදී 4 වෙනි ඉන්නකොට මීන රාශිය කියන්නේ සෙනසුරු ගෝචරනේ 5 වෙනි. චන්ද්‍රයා ඉන්න තැනින් තමයි මේ ගෝචරය යන්නේ. එතකොට ඒ නිසා බැලුම් පේනවා සෙනසුරුගේ ජම්මේ රාෂ්ටක අපලයක් ගත කරන කාලයක් කියලා. සෙනසුරුගේ ජම්මේ රාෂ්ටක අපලය සෑහෙන කාලයක් තිස්සේ ගත කරලා තියෙන්නේ. මේක අලුතෙන් ලැබපු ඒ රාෂ්ටක අපලයක් නෙමෙයි ඇත්තටම. බොහොම දීර්ඝ කාලයක් තිස්සේ තියෙන ඒ රාෂ්ටක අපලයක් තමයි තවදුරටත් මේ ඉදිරියට පවතින්නේ. මේක ඇත්තටම සෙනසුරු මේක එක දිගට ඇවිල්ලා තියෙනවා මීට මේ ජම්මේ රාෂ්ටක අපලයට ඉස්සෙල්ලා ලග්නේ රාෂ්ටක අපලයක් ගිහිලා තියෙනවා. ඊට ඉස්සෙල්ලා චන්ද්‍රාෂ්ටමේ රාෂ්ටක අපලයක් ගත කරලා තියෙනවා. එතකොට මේ සම්පූර්ණ අපල කාලය ගත්තොත් එහෙම අවුරුදු 15ක් වෙනවා. සම්පූර්ණ ඒ රාෂ්ට්‍ර කපලේ අවුරුදු 15ක්. මේක තමයි කෙනෙකුගේ ජීවිතය ලබන්න පුළුවන් දීර්ඝම ඒ රාෂ්ට්‍ර කපලේ මෙයාට තියෙනවා. ඒ කලාත් හැමෝටම මේ වගේ දීර්ඝ ඒ රාෂ්ට්‍ර කපලයක් යෙදෙන්නේ නැහැ. සෙනසුරුගේ ජම්මේ රාෂ්ට්‍ර කපලේ අවුරුදු 7මාරයි. සෙනසුරුගේ ලග්නේ රාෂ්ට්‍ර කපලේ අවුරුදු 7මාරයි. සෙනසුරුගේ චන්ද්‍රාෂ්ටමේ රාෂ්ට්‍ර කපලේ අවුරුදු 2මාරයි වේදී 7මාරයි 15යි 2මාරයි 17මාරක් එකතු වෙනවා. ඉතින් මේ අවුරුදු 17මාරේ දීර්ඝ රාෂ්ට්‍ර කපලයක තමයි මේ ඉන්නේ. ඒකෙත් එහෙම දීර්ඝ අපලයක් වුණත් මෙතන වැදගත්කමක් තියෙනවා කියන්නේ මේ අවුරුදු 15ක්ම මේ අපලේ දැන් ගත කරලා අවසන් වෙලා තියෙනවා. 15ක්ටත් වැඩි ඇත්තටම අවුරුදු 16ක් විතර 15 මාරක් විතර ප්‍රමාණයක් දැන් ඒ සම්පූර්ණ රාෂ්ට්‍ර කපලෙන් ගත කරලා තියෙන තව අවුරුදු 2ක් විතර ප්‍රමාණයක් දෙකටත් ටිකක් අඩු ප්‍රමාණයක් තමයි තව ඉතිරිලා තියෙන්නේ. ඊසාර දීර්ඝ රාෂ්ට්‍ර කපලයක අවසාන කොටසේ තමයි අන්තිම අවුරුදු 2 තමයි මේ ගත වෙන්නේ කියලා සැනසුම් හුස්මක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දීර්ඝ රාෂ්ට්‍ර කපලයක් ගිහිල්ලා ජීවත් වෙලා ඉන්නවා කියන්නේ ඒක ලොකු වාසනාවක්. කියන්නේ මේ වගේ දීර්ඝ රාෂ්ට්‍ර කපලයක් යනකොට බොහෝ විට ජීවිත හානියක් මාරක වගේ දෙයක් ජීවිතයට මුහුණ දෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඉතින් ජීවත් වෙලා ඉන්න එක ලොකු දෙයක්. මොන වගේ කලකිරීම මෙපාවීම් ප්‍රශ්න ගැටලු වලට මුහුණ දුන්නත් සතුටු වෙන්න පුළුවන් මේ වගේ කාලවකවානුවක් ගත කරලා තියෙන එක අමාරු කාලයක්. ඉතින් බොහොම අමාරු කාලයක් ගත කරන්නේ. ඒ නිසා ප්‍රශ්න ගැටලු
දියුණුවක් නැත්තම් ප්‍රශ්න තිබුණා නම් ගැටලුවක් තිබුණා නම් ජීවිතේ හොඳ නැති කාලයක් තමයි මෙච්චර කාලයක් තිබුණා කියලා හිතුණා නම් එහෙම සාධාරණයි. එහෙම වෙන්න ඕන කාලයක් තමයි ගත කරන්නේ. ඒකින්ද දුක් වෙන්න දෙයක් නැහැ. මේ කාලය තරම් හොඳ නැති කාලයක්. උම ඉවසීමෙන් යුතුව මේ ඊතුරු කාලයක් ගත කරන්න කියලා තමයි මතක් කරන්න ඕනේ. මේ වගේ රාෂ්ට්‍ර කපල කාලෙට සාන්ති කර්මයක් කරන්න ඕන. මේ වගේ දීර්ඝ අපලයක් යනකොට සෙත් කවියක් කියනවා නම් සෙත් කවියක් කියන්න පුළුවන්. යන්ත්‍රයක් දානවා නම් යන්ත්‍රයක් පෙළඳ ගන්න පුළුවන්. යන්ත්‍ර හදන කෙනෙකුට කියලා. සෙනසුරුගේ රාෂ්ට්‍ර කපලට හොඳට යන්ත්‍ර තියෙනවා. සනි මෘත්‍යුංජය, විෂ්ණු ආගෝරය, මාතාංගේශ්වරි වගේ යන්ත්‍ර. ඒ වගේ යන්ත්‍රයක් හදලා පෙළඳ ගන්න එක හොඳයි. නැත්නම් අපිට කිව්වොත් හදලා දෙන අපි සෙත් කවිය හදලා දෙනවා. කතරගම දෙවියන්ට කියන්න කැමති නම් සෙත් කවියක් හදලා දෙන්න පුළුවන්. ඒ සෙත් කවිය මේ අපල කාලේ පුරාවටම කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ යන්ත්‍රයක් දාන එකක් හරි සෙත් කවියක් කියන එකක් හරි ওই දෙකෙන් එකක් සාන්ති කර්මයක් ඉදිරිය කරන්න. ඊට අමතරව තව පොඩි පොඩි දේවල් කැමති නම් ඒවත් කරට කමන්නේ. ඉතින් කොහොමත් බොහොම නරක කාලයක්, පීඩා සහිත කාලයක්, දුක් සහිත කාලයක් කියලා මතක තියාගන්න. කොහොම හරි දැන් ජීවත් වෙලා ඉන්න එක, දැන් ජීවිතේ කොහොම හරි ගැට ගහගෙන යනවා කියන එක මේ ජීවිතයේ සාර්ථකයි කියලා තමයි අපිට පෙන්වන්න කරන්න තියෙන්නේ. බය වෙන්න එපා මොනවා නැතුවියත්. මගේ නරක කාලෙක තාම ජීවත් වෙලා ඉන්නවා කියන්නේ ඒක සෑහෙන දුරට බොහොම හොඳට මුණ දීලා තියෙන ඉතින් ගැටලු ප්‍රශ්න තිබුණා නම් ඒවා ගැටලුවක් නෑ. මේවා අමුතු දේවල් නෙමෙයි. මේ වගේ කාලෙක නොයේ විපත්ති කරදර එන්න ඕන. ඉතින් නොවුනොත් තමයි පුදුමේ. මිනවා කියන එක පුදුමයකට කාරණාවක් නෙමෙයි. ඉතින් කොහොමද මේ ගත කරන කාලේ මානසික රෝග, මානසික ස්ට්‍රෙස් එක, ડિප්‍රෙෂන් එක, ආතතිය වගේ මානසික රෝග, ඔළුවේ මොළේ රෝග වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නොයේ ශාරීරික රෝග. මේ වගේ අපල කාලයක් ඇද්දි උප්පත්තියේදී සෙන්සුරු අටෙත් ඉන්නේ. කේතුත් අටේ ඉන්නවා. කුජත් හයේ ඉන්නවා. ඉතින් උප්පත්ති ග්‍රහ පිටින් බලපුවම ලෙඩ රෝග වලට සෑහෙන ඉඩකඩක් තියෙනවා කියලා තමයි පෙන්වන්නේ. ශරීරයේ යම්සි දුර්ලභකම්, ශරීර අභ්‍යන්තර දුර්ලභකම්, බඩේ ප්‍රශ්න, කන දේවල් දිරවන්නේ නැති ප්‍රශ්න, ગેස්ට්‍රික් වගේ ප්‍රශ්න, ඒ වගේම ශරීර අභ්‍යන්තරයේ රෝග පීඩා ප්‍රශ්න, ඒ වගේ ලේවල සම්බන්ධ සනී කේතුවකට ඉන්න නිසා ලේවල වගේ ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන්. ශරීරයේ ශක්තිය හීන කරන, ශක්තිය දුර්වල කරන වගේ ග්‍රහ පීඩමුත් තියෙනවා. ඒ වගේම රාහු දෙවෙනි ඉඳින්දා ධනය නාස්ති වෙන ගතියක් තියෙනවා. සල්ලි ඉතුරු කරන්න බැරි, සල්ලි වියදම් වෙන අතට හම්බෙන්නේ ඉස්සෙල්ලා සල්ලි වියදම් වෙන ගතියක් තියෙනවා. ඒ නිසා මුල මුදල් අතින් දියුණුව අතින් සෑහෙන අමාරු තත්ත්වයක් තමයි මේ වගේ අපල කාලයක විශේෂයෙන්ම. ඒ අපල කාලේ මුදල් හදල් පාවිච්චි ගැන ඒ තරම් හොඳ නෑ. මුදල් හදල් හම්බෙනකට වඩා වියදම් පැත්ත වැඩි. දිනු වෙන්න ඕන නම් වියදම් කළමනාකරණය කරගන්න උත්සාහ කරන්න ඕන. එතකොට බැලුවොත් අනිත් ග්‍රහයන් ගෝචරය කොහොමද කියලා රාහුගේ කේතුවේ ගෝචරය ගත්තොත් එහෙම රාහු ඉන්නේ 4 වෙන්නේ, කේතු ඉන්නේ 10 වෙන්නේ. රාහුගේ කේතුවේ ගෝචරය ගත්තාම රාහු 4 වෙන්නේ ගෝචර වෙන එක ශරීරයේ උෂ්ණකමින් හටගන්න අසනීප හැදෙන්න පුළුවන්. ඒ වගේම දුරදිග බලන්න නැතුව එවලේම හිතුනදී වහාම කරන්න හිතන ඇතියක් තියෙනවා. වැඩිපුරම ගෙදරට වෙලා ඉන්න කැමති නැහැ. රවටි වලට අහු වෙන්න ඉඩ තියෙනවා. නෑදෑයින්ගෙන් වෙන් කරන්න ඉඩ තියෙනවා. ඉතිකඩම් වගේ දේවල් පැටලිලි ඇති වෙන්න පුළුවන්. මුල් දීපල අයිති වෙන්නේ බොහොම කලාතුරකින් වගේ දීපල සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතිකඩම් සම්බන්ධව යාන වාහන තියෙනවා නම් ඒව සම්බන්ධව ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රාහු කේතු ග්‍රහය 10 වෙනි ඉන්න එක කලබල සහිත වැඩවලට කැමති නැති කාලයක්. එකතැනට වෙලා ඉන්න වැඩවලට කැමති. ධනය යොදා කරන වැඩවලින් යෙදුනොත් ඒවයින් තරමක් ලාභ ලබන්න පුළුවන්. රැකී රක්ෂාවල් නැති කරනවා මේ 10 කේතු ගෝචරන කාලේ.
රැකියාව වලින් දිනු ලැබෙන්නේ මොනාරි කරන රැකියාවක් කරන ඒ වලින් දිනු ලබන්නත් අමාරුයි. තමන්ගේ දිනුවට බාධා වෙන විදිහට අනිත් අය වැඩ කරන කාලයක්, රෝග ඇති වෙන කාලයක්, හන්දිපත්වල රෝග ඇති වෙන්න පුළුවන්, කොර ක්‍රීම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. කකුල් වලට, දනිස් වලට, ශරීර කකුල් වල රෝග පීඩත් ඇති වෙන්න පුළුවන්, කැඩීම්, උලුක්වීම් වගේ දේවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ගෝචරේ ගුරු ගෝචරය බලුවොත් ගුරු ඉන්නේ ගෝචරේ අටවැන්නේ, ගුරු ගෝචරෙන් අටවැන්නේ යන්නේ. ගුරු ගෝචරය බලපුවාම ගුරු අටේ ගෝචරය ඒ තරම් අටවැන්නට කොයි ග්‍රහයක් ඒ තරම් හොඳ නැහැ. අටවැන්නේ ගුරු ගෝචර වෙන එක නිසා හොඳ නැහැ. විවාහයෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහර විට වැඩිහිටි කෙනෙක්, ඥාති කෙනෙක් හරි Tamanට දීපල ඇතිවීමේ ඒ වගේ මොකක් හරි එකකින් දීපල ලැබීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. පියාට ඉන්නවා නම් පියාට ගුණ නැහැ. කල්ලල්ලන උණ හැදෙන්න පුළුවන්. සීමාව ඉක්මවලා කරන දේවල් කරන්න හිතන කාලය. මාර්ග වගේ දේවල් ඉදින්න පුළුවන්. ශරීර අභ්‍යන්තර රෝග වලින් ප්‍රවේශම් වෙන්න පුළුවන්. තව මාස කිහිපයක් මේක ගුරු ගෝචරණ අටවැනි ඊට පස්සේ 9ට යනවා. ගුරු 9ට යන එක නම් ගිහිල්ලා අවුරුද්දක් තව මාස කිහිපයෙන් ගුරු 9ට යනවා. ඒ ගිහිල්ලා ඊට පස්සේ අවුරුද්දක් විතර ගුරු 9 ඉන්නවා. අන්න ඒ කාලේ හොඳයි. උසස් ඉගෙනීම, උසස් දැනුම, උගත්කම, මොලේ පාවිච්චි ගතිය වැඩි වෙන කාලයක්. තමන්ගේ පැත්තට තමන්ට නිකම් ප්‍රසිද්ධියටපත් වෙන කාලයක්. සැප සම්පත් යසීසුරු ලබා දෙන කාලයක් ගුරු ගෝචරය. ධර්මනිෂ්ඨභාවය වගේ දේවල් වැඩි වෙනවා. දෙමාපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, ස්වාමිවරුන්ට ඉතා ගරුසරණ කරන කාලයක්. තමන්ගේ ප්‍රදේශයේ ගමට ගුරුවරයෙක් වගේ විදියට ජීවත් වෙන්න හිතන කාලය. සීලවන්ත ගති ගුණ ඇති වෙනවා. සිල්වන්ත විදියට ජීවත් වෙන අනිත් අයගේ ගරු සැලකිලි ලබන කාලය. ඒ කාලේ දරුවන්ට ඉතා යහපත් පිටීමක්, දරුවෝ උසස් අය වෙනවා. දරුවන්ගේ යහපත් සැලසෙන කාලයක්. ගුරු ගෝචරයේ ඉදිරියේදී මාස කිහිපකින් පස්සේ අවුරුද්දක් කියන ඒ ගෝචරය හොඳයි. ඊට පස්සේ බැලුවොත් අනිත් ගෝචර බලන්නේ නැහැ. අනිත් ගෝචර සතියයි දෙකයි පොඩි කාලයක් තියෙන නිසා ඊට මුතර ගෝචරයක් බලන්නේ නැහැ. අපි බැලුවොත් ඊට පස්සේ ගත වෙන දසාව කොහොමද කියලා 2012 දෙසැම්බර් මාස 10 ඉඳලා 2029 දෙසැම්බර් මාස 12 දක්වාම දැන් මේ ගත කරන්නේ බුද්ධ මහදශාව. බුද්ධ ඉන්නේ උප්පත්තියේදී 12 වෙන්නේ. බුද්ධට අයිතිලා තියෙනවා 8 අධිපතියයි 11 අධිපතියයි 12 ඉන්නේ. ඒතර බුද්ධගේ මහදශාව කොහොමද කියලා බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් කියන්නේ බුද්ධ දශාව යහපත් කාලයක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ඥානය මතු කරගන්න පුළුවන්. හුරතල් බොහෝටි බස් කතා කරන වයසට වඩා අඩු පෙනුමක් පෙන්නුම් කරන හැසිරීමක්, වයසට වඩා අඩු හැසිරීමක් පෙන්නුම් කරන කාලයක්. ඉගෙනීමේ දැනගැනීමේ, උගත්කම ඇති කර ගැනීමේ ආසාව ඇතිව ගත කරන කාලයක්. කිසිවෙකුට වරදක් කරන ගතියත් අඩුයි. සෞම්‍ය ගතිගුණ, ලාමා ගතිගුණ ඇති වෙන කාලයක්. ආශ්‍රය හැටියට වෙනස් වෙනවා. බරපතල වරදක් සිදු වෙන්නේ කලාතුරකින්. බුද්ධ හොඳට හිටියොත් පටන් ගැනීමේ සිට අවසානය දක්වාම බොහොම සුවපත් ලබන්න පුළුවන් මේ කාලේ. දුර්වලව සිටියොත් සුවපත් අඩුවේ. බුද්ධ ඉන්නේ 12 යන්නේ හොඳම තැනක් කියන්න බෑ. 12 මන්ත වෙලා ඉන්න තැන විතර හොඳ නෑ. අධික ලෙස අසුබ බල දීමකුත් නෑ. නරකට හිටියොත් සෞම්‍ය ගතිගුණ අඩු වෙලා දුර්ජන ගතිගුණ මතුවලා පෙන්න පුළුවන්. ඕනේ පොත්පත්වල වැඩ, පොත් සාප්පුවල වැඩ, අධ්‍යාපනයේ සම්බන්ධ වැඩ, ලියකියවිලි සම්බන්ධ වැඩ වල කරනවා නම් මේ බුද්ධගේ දසාව සාමාන්‍ය දිනුවක් ලබන්න පුළුවන්. ශරීරයේ ගෙඩි වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න ඕන කාලයක්. සියුම් හැම දූෂ්‍ය වීම වෙන්න පුළුවන්.
හමේ රෝග, චර්ම රෝග වගේ දේවල් නිසා ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් කාලයක්. අපි ඊට පස්සේ බැලුවොත් මොන අතු දසාවද ගත කරන්න කියලා බුද්ධගේ මොන අතු දසාවද කියලා බැලුවොත් 2024 දෙසැම්බර් 25 පටන් ගත්තා බුද්ධගේ ගුරු අතු දසාව. මේක බුද්ධගේ ගුරු අතු දසාව අවසන් වෙන්න තියෙන 2027 මාර්තු මාස 30. ඒ බුද්ධගේ ගුරු අතු දසාව 27 මාර්තු 30 කම්ම යන්න තියෙන තව සෑහෙන කාලයක්. බුදුගේ ගුරු අතු දසාව කොහොමද කියලා බැලුවොත් සාමාන්‍යයෙන් හොඳ කාලයක් විදියට වෙන් කරන්න පුළුවන් කාලයක්. හොඳ ප්‍රසිද්ධිය ලැබෙන කාලයක්. ගෞරවය ලැබෙන කාලයක්. තාන්න මාන්න හෝ රස්සාවෙන් උසස් වීම ලැබෙන කාලයක්. වැඩි ආදායම් ලැබෙන කාලයක්. ඉගෙනීමෙන් උසස් වෙන කාලයක්. දැනුමින් උසස් වෙන කාලයක්. අඩුපාඩුවක් නොදැනෙන කාලයක්. හැම දෙයක්ම හොඳට ප්‍රීතිවත් සිද්ධ වෙන කාලයක්. ආගමික උත්සව ගෙදර මහ පින්කම් කරන කාලයක්. ළමයෙකු බලාපොරොත්තු වෙන කෙනෙක් නම් උසස් උගත් ඥානවන්ත පුතෙක් ලැබෙන කාලයක්. අලුත් ගෙදරක පදිංචියට තමන්ගේ ගෙදර තව ලස්සන කරගන්න වැඩි දියුණු කරගන්න පුළුවන් වෙන කාලයක් විදිහට මේ බුදුගේ ගුරු අතු දසාව කියන්න පුළුවන්. ඊට පස්සේ බුදුගේ සෙනසුරු අතු දසාව වෙන්නේ 2027 මාර්තු 30 ඉඳලා 2029 දෙසැම්බර් 10 දක්වා බුදුගේ සෙනසුරු අතු දසාව වෙන්නේ. බුදුගේ සෙනසුරු අතු දසාව කොහොමද කියලා ගත්තොත් ඒ තරම් හොඳ කාලයක් නෙමෙයි. කාලේ සියල්ල චංචල වෙයි. නෑදෑයෝ මාමලා බාප්පලා විරුද්ධ වෙනවා. සිහි විකල රෝග හැදෙනවා. වාත රෝග හැදෙනවා. පවුලේ අය ලෙඩ වෙනවා. රස්සාවක් කරනවා රස්සාව නැති වෙන්න පුළුවන්. නැත්තම් මොකක් හරි රැකියා සම්බන්ධ කරදරයක් සිද්ධ වෙන්න පුළුවන්. බොහෝ කරදර පැමිණෙන කාලයක්. මිනිස්සු කියනවා සමහරට පහුගිය කාලේ ඕනට වැඩි නැටි යෝග තමයි කියලා රටේ තොටේ ප්‍රසිද්ධ වෙන කාලයක්. රටේ තොටේ මිනිස්සු කතා කරන කාලයක්. සුබ ස්ථානයක හොඳ විදිහට හිටියොත් විතරක් දිනුවක් ලබන්න පුළුවන්. සාමාන්‍යයෙන් සුබඵල ලබා ඒ අතින් එහෙම වුණොත් සුබඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නැත්නම් ගොඩක් නරක දේවල් සිද්ධ වෙන්න පුළුවන් කාලයක්දී තමයි පෙන්වන්න කරන්නේ. ඉතින් ඒ ටික තමයි මේ කේන්දරේ බැලුවාම මේ කාලේ කේන්දරයට අදාළව දැනගන්න තියෙන්නේ. මේ සෙනසුරුයි කේතුයි එකට ඉන්නවා අටවැන්නේ. ඒක සංයෝගයක් විතර සෙනසුරුගේ කේතුගේ සංයෝගය. සාමාන්‍යයෙන් ඒ තරම් හොඳ සංයෝගයක් නෙමෙයි. ඒක අටවැන්නේ තියෙන. ඒ නිසා සෙනසුරු කේතු සංයෝගය ශරීරයේ නහර පැවැත්ම දුර්වල කරනවා. ශරීරය හොඳටම සීතල වෙනවා. මහන්සියෙන්වත් ඇඟ රත් කරන්න අමාරු වෙනවා. උණ ගන්නෙ නෑ. ටිකක් උණ පෙන්වන්නේ දරුණු උණ තත්ත්වයක්. ඒ කියන්නේ උණ සාමාන්‍ය උණ ගන්නෙ නෑ. හරි උණ පෙන්වන්නේ නෑ. ටිකක් හරි උණ වෙනවා කියන්නේ එන්න දරුණු උණක් මෙයාට තියෙන්නේ. හැබැයි චුට්ටයි පෙන්වන්නේ. ඉතින් රෝග වෛද්‍යවලට රෝග හොයන පොඩි උණ ඉතින් වෛද්‍යවලට ලෙඩේ හොයාගන්න බෑ. දරුණු උණක් තියෙනකොට චූට්ටයි පෙන්වන්නේ. ඉතින් වෛද්‍යවලට තේරුම් ගන්න මොකද්ද මෙතන වෙන්නේ කියලා. සුදු පැහැ ගතියක් ශරීරයේ සුදු පැහැ ගතියක් වෙන්න පුළුවන්. අප්‍රාණික වෙන්න ඉඩ තියෙනවා. සමහර විට හිත ඇටිය පණ නැති යන්න ඉඩ තියෙනවා. අත්පා විවරණ වෙන්න පුළුවන්. තීක්ෂණ සියුම් සිතුවිලි නැති වෙනවා. නහර ගැස්සෙනවා වගේ දේවල් තියෙන්න පුළුවන්. වැඩපරක් කිරීමට ශරීරයේ පණක් හඳක් නෑ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ආහාර ගැනීම අඩු වෙන්න පුළුවන්. ඒ වුණත් කෙට්ටු වෙන්නේ නැහැ. දැන් කලදී දැන් මතක නැති තත්ත්වයක් වෙන්න පුළුවන්. හැම දූෂ වීම සිදු වෙන්න පුළුවන්. සුදු ලප හෝ පළු ඇඟේ ඇති වෙන්න පුළුවන්. පලින් පල තනින් තන ගැටමතු වෙනවා. බෙහෙත් අහන්නේ නැහැ.
ඔය ගොඩක් වෙලාට ඔය කේතුගේ ගෝචරයෙන් කේතු නරක වෙච්ච කාලවලට සෙන්සු නරක වෙච්ච කාලවලට මේ වගේ රෝග මේ කියන දේවල් වැඩිපුර වෙන්න පුළුවන්. ඉතින් ඒ කාලවලට මේවා මේ කියන තත්ත්වය ඇති වෙලා ආයේ කාලයක් ගිහිල්ලා ඒවා ග්‍රහය වෙනස් වෙනකොට ආයෙව හරියන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි සාමාන්‍යයෙන් දැනගන්න තියෙන කේන්ද්‍රීය බලපෑම වැදගත් දේවල් විදිහට අපි ඒ නිසා මෙතනින් සාකච්ඡාව අවසන් කරනවා.